ජෙසුපේටයි ආශිර්වාදමත් දවසක් වේවා මගේ සහෝදර සහෝදරියෝ හැමෝටම. ඉතින් අද දවසෙත් දෙවියන් වහන්සේ අනර්ග වචනයක් අපට කතා කරන්නට යනවා ආත්මයන් වහන්සේ තුලින් ඔබවත් මාවත් අලුත් කරන පිණිස. අපි බලමු එසේකියල් 22 වන පරිච්ඡේදයේ 30 වන පදය. මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට උන් අතරේ මිනිසෙකු සෙවිමි. නමුත් කිසිවෙක් මට සම්බ නොවුනේය. දෙවියන් වහන්සේ එසේකියල් අනාගත වක්තූරයට කියනවා. ඊට පදවල බලනකොට තියෙනවා මේ දේශයේ තිබුණා වූ අන්ධකාරය, පාපය, අයිතුලාභය, රූප වන්දනාව, කේලම් කියන සෙනඟ, සබත් දවස කඩ කරන සෙනඟ, වෛශ්‍යකමේ පාප ඇති වර්ධකාර සෙනඟක් සිටිය යෙරුසලම. ඉතින් මේ එසේකියල් අනාගත වක්තූරය තුළින් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේ විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මිනිසෙකු සෙවිමි. අපි 31 වෙනි පදයට බලලයි. එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්ති කර දමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවමි. ස්වාමින් දෙවියන් වහන්සේ කියන සේකැයි කීය. දෙවියන් වහන්සේ කියනවා දේශේ බරපතලකම ගැන, පාපය ගැන, ඒ දේශය නාස්ති නොකරන පිණිස කඩුල්ලේ සිට ගන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ මදහත්කාරකම් කරන්න යාඥා කරන්නට මිනිසෙකු සෙවිමි. උන්වහන්සේ කියනවා මනුෂ්‍යයන් කියලා. දැන් මිනිසෙකු එක්කෙනෙකු හරි. අද දවසේ මේ වචනය තුළින් ඔබට බොහෝ තැන් කල්පනා කර බලන්නට තිබෙනවා ඔබේ ජීවිතේ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තමන්ගේ ගැලවුම්කාරය විදිහට පිළි අරගත්ත දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට, කීකරු දාසියක් හැටියට ඔබට මටත් තියෙන මේ දේශය වෙනුවෙන් මුරකාරයෙක් ලෙස කඩුල්ලේ සිට ගන්නට උන්වහන්සේගේ අභිමුඛයේ මේ දේශය ගැන යාඥා බරක් ඇතුව යාඥාවෙන් සිටින්නට අපි දකිනවා. දේශය තුල බොහෝ පාපය, වරද, අයුතුලාභය, දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේ, වෛශ්‍යකම, එවැනි දේවල් වලින් දේශය පිරිහිලා ගිහිල්ලා තිබෙනවා. අද දවසේ මේ වචනය කියන විදිහට දෙවියන් වහන්සේ කියලා කියන්නේ විනිශ්චය කරන්නට කැමති දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ වැඩියෙන් දයාව පෙන්වන්නට කැමති කෙනෙක්. එසේනම් උන්වහන්සේගේ දයාව මේ දේශය වෙනුවෙන් පෙන්වන්නට නම්, අපේ මේ සෙනග වෙනුවෙන් පෙන්වන්නට නම් ඔබ කඩුල්ලේ සිට ගන්නට ඕන මගේ සහෝදරයා, සහෝදරිය. ඔබත් මමත් දෙවියන් වහන්සේ ඉදිරියේ දේශය වෙනුවෙන් සිට ගන්නට ඕන. මේ දේශයේ සෙනගගේ ගැලවීම වෙනුවෙන් සිට ගන්නට ඕන. අපි විවිධ නම් දරන සභාවල සිටින්නට පුළුවන්. නමුත් අපි හැමෝම උන්වහන්සේගේ දරුවෝ හැටියට අපි සිටින්නේ යේසුස් වහන්සේගේ, උන්වහන්සේගේ සභාවේ. උන්වහන්සේගේ වචනේ කිව්වේ ඇත්තේ එක දෙවි කෙනෙක් කියලා, එක ආත්මයන් වහන්සේ කියලා. එසේනම් ඒ ඔබවත් මාවත් පෝෂණය කරන, ඒ ඔබටත් මටත් මඟ පෙන්වන එකම දෙවියන් වහන්සේ, එකම පියාණන් වහන්සේ, එකම ආත්මයන් වහන්සේ. දෙවියන් වහන්සේ අද දවසේ මේ වචනයෙන් මතක් කරා. ඔබට පුළුවන් ඔබේ සභාව වෙනුවෙන් කඩුල්ලේ සිට ගන්නට, ඔබේ ගම වෙනුවෙන්, ඔබේ ප්‍රදේශයන් වෙනුවෙන්, ඔබගේ පරම්පරාව වෙනුවෙන් ඔබ සිටින්න මොන තැන වුණත් දෙවියන් වහන්සේ පිළිකුල් කරන කාරණාවල් සිද්ධ වෙනවා, වරදවල්, පාපවල් සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේ කැමති නෑ විනිශ්චය කරලා විනාශ කරලා දාන්න. නමුත් දෙවියන් වහන්සේ සොයනවා ඒ දේවල්, ඒ තැන් වෙනුවෙන්, ඒ රටවල් වෙනුවෙන් මැදහත්කාරකම් කරන එක මිනිසෙක් හරි ඉන්නවද ඒ අයට ඒ තැන්වලට දයාව පෙන්වන පිණිස. එනිසා ඔබ යාඥා කරන හැම වෙලාවකම දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ
අපේ ආත්මයට බරක්. ඒ උන්වහන්සේ මඟ පෙන්වන තැන් ගැන, ප්‍රදේශයන් ගැන, ඔබේ රට ගැන, ඔබ කඩුල්ලේ සිටගන්න උන්වහන්සේ ඉදිරියේ යාඥා කරන්න සෙනග ගැන, ගැලවීම ගැන. ඔබෙත් මගෙත් ඒ ආඥාව තුළින් දෙවියන් වහන්සේ මහත් දේ ඉෂ්ට කරන්නට යනවා. ඔබෙත් මගේ ජීවිතය උන්වහන්සේ බලවත් කරමින් උන්වහන්සේ රැගෙන යන්නට යනවා. හොඳයි අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණන්, ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වචනය නිසා. අද දවසේ ස්වාමිනේ, අද දවසේ පටන් ස්වාමිනේ අපිට ස්වාමිනේ දැනෙන, අපිට පෙනෙන ස්වාමිනේ අපි තැන් ස්වාමිනේ සියල්ල ගැන අපි ස්වාමිනේ වහන්සේ ඉදිරියේ කඩුල්ලේ සිට ගන්නවා. ස්වාමිනේ අපේ පවුල් වෙනුවෙන්, සභාව වෙනුවෙන්, ස්වාමිනේ මේ දේශය වෙනුවෙන් ස්වාමිනේ අපි දකිනවා බොහෝ ලෙස පාපය ඔබ වහන්සේ අකමැති කරන දේ තිබෙනවා. ස්වාමිනේ අපි ඔබ වහන්සේ ඉදිරියේ දන නමනවා. ස්වාමින් වහන්සේ පියාණන් වහන්සේ උන්ට දයාව පෙන්වව මැනව. ස්වාමිනේ අපිව රැගෙන ඔවුන්ගේ ගැලවීම ස්වාමිනේ වහන්සේ තැබුව මැනව. සුදාත්මනී මඟ පෙන්වන්න සියල්ල බාර කරනවා. නාසරී යේසුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන් ආමෙන්.